Anak ko yan, niya mo. අපි මේකෙන් බලමු. නිරෝගී සම්පත වේවා ඔබ හැම දිනාටම. අපි අද කතා කරන්න යන්නේ දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අනුව කුණකටුවෙකු දෂ්ට කළාම කරන ප්‍රතිකාර විදිය ගැන. ඉතින් විශේෂයෙන්ම අද දවසේදී කුණකටුවෙකු දෂ්ට කරලා ප්‍රතිකාර කරන රෝගියෙකුට ඒ ප්‍රතිකාර කරන විදිය පිළිබඳවත් මේ වීඩියෝ පටයේදී ඔබට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රතිකාර කරන පිළිවෙලත් කරන ප්‍රතිකාර ගැනත් ඔබව සම්පූර්ණයෙන්ම මේ වැඩසටහනේදී දැනුවත් කරනවා. විශේෂයෙන්ම මූලිකවම මේ වැඩසටහනේදී ඔබට බලන්න පුළුවන් දැනගන්න පුළුවන් සර්පයෙකු දෂ්ට කළාම ප්‍රතිකාර කරන විදිහේදී මූලිකවම කරන්නේ දෂ්ට මුඛය පහදන එක. ඒ වගේම දෙවනුව විස ඇදීම. එතකොට විස ඇදීම කියන කාරණාවේදී විස ගල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම විස ඇදෙන ඖෂධ භාවිතා කරන්න පුළුවන්. වීදුරු බෝතලයකට උණු වතුර දාලා වාෂ්පයෙන් විස අදින්න පුළුවන්. පාරම්පරික වෛද්‍ය ක්‍රමයට අනුව මුඛයේ තියලා විස අදින්න පුළුවන්. මුඛයේ තියලා විස ඇදීම පළපුරුදු අයෙකු හැර අන් අයෙකු කිරීම ඉතාමත්ම අවදාන සුදුසුම ක්‍රමය තමයි වීදුරු බෝතලයකට උණු වතුර දාලා වාෂ්පයෙන් විස අදින එක. එතකොට මේ වැඩසටහනේදී ඔබට එය දැන කියා ගන්න බලා ගන්න පුළුවන්. ඒ වගේම උග්‍ර විස සර්පයෙක් දෂ්ට කළාම එතෙන්දි මතක් කරන්න ඕනේ කුණකටුවා. කුණකටුවා උග්‍ර විස කාණ්ඩයට අයත් වන සර්පයෙකු බව වර්තමානයේ තුල පිළිගන්නවා. සායනිකවත් සනාත වෙලා තියෙනවා. නමුත් විද්‍යාව කියලා කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්. අද කරන පරීක්ෂණයක් මත හෙට මේ දක්ව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බොහෝ අයගේ මත ගැටුම් මේ පිළිබඳව තියෙනවා. කොහොම නමුත් කුණකටුවා දෂ්ට කළාම ඇතිවන්නේ අධික වේදනාවක්. ඒ වේදනාවත් ඒ වගේම අසහනකාරී භාවයත් නිසා අපි ඊට සුදුසු බෙහෙතක් සකස් කරනකොට වෙලාවක් ගත වෙනවා නම් ඒ බෙහෙත හදන තුරු කරන්න ඕනි ප්‍රතිකාර පිළිබඳවත් මේ වැඩසටහනේ දැනුවත් වෙනවා. එතකොට මැල්ලුමක් තමයි මම මේ රෝගියට තියන්නේ. ඒ මැල්ලුම හදනකම් මූලිකවම ලේපයක් ගල්වලා ඒ කටයුතු කරනවා. මැල්ලුම හදනතුරු බොන්න බෙහෙත් දෙනවා. මේ රෝගියාට බොන්න බෙහෙත් දෙන්නේ අරත්ත ගහ සහ මුලින් අරගෙන කොටලා යුෂ ගන්නවා. ඒ වගේම ඒ ප්‍රමාණයට දෙහි ඇඹුල් ගන්නවා. ඒ දෙකේම ප්‍රමාණයට එළඟ තෙල් මිශ්‍රව පානය කරන්නට දෙනවා. ඒ මොකද කුණකටුවෙකු දෂ්ට කළාම මූලිකවම වැඩිමනක්ම හානි පමුණවන්නේ අපගේ වකුගඩු වලට. ඒ తত্ত্বය නවත්ව ගන්න පාලනය කරන්නයි මේ බෙහෙත ලබා දෙන්නේ. ඒ වගේම ඔබට දැක බලා ගන්න පුළුවන් අවසාන වශයෙන් රෝගියාට හදන මැල්ලුම. මේ මැල්ලුම සඳහා භාවිතා කරන්නේ දෙහිගහේ පොතු, කොළ, ඒ වගේම අමු කහ ලුණු, ඒ වගේම ගැඬුබ ගහේ කොළ පොතු. මේවා කොටලා මලවල තමයි රෝගියාට ඔසුවක් පිණිස භාවිතා කරන්නේ. ඉතින් මේ වැඩසටහන අවසන් වෙනතුරු රැඳිලා ඉඳියොත් ඔබට දැනගන්න පුළුවන් පොළොන් තෙලෙස්සෙකු එහෙම නැත්නම් කුණකටුවෙකු දෂ්ට කළාම කරන ප්‍රතිකාර විදිය ගැන. ඒ වගේම මේ ප්‍රතිකාරය තාමත්ම සාර්ථක ප්‍රතිකාරයක්. ඒ වගේම පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල කුණකටුවෙකු දෂ්ට කළාම ප්‍රතිකාර දහස් ගාණක් තියෙනවා. ඒ අතරින් එකක් පමණයි මේ වැඩසටහනේදී ඔබව දැනුවත් කරන්නේ. එසේනම් රැඳිලා සිටින්න හෙළ වෙදකමේ විස්මිත ඖෂධ ඔබට කියා දෙන මේ වැඩසටහනේ ඊළඟ මිනිත්තු කිහිපයටත් මූලිකවම
සර්ව දෂ්ටනයකට ප්‍රතිකාර කරනකොට අපි හඳුනා ගන්න ඕනි සතා දෂ්ටනය කරන්නට යෙදුණු ස්ථානය. ඒ සඳහා අපි දෙහි බෑවක් අරගෙන ඒ අදාළ ස්ථානය පිරිසිදු කරගන්නවා. දෂ්ටමුඛය නියමිතව හඳුනාගෙන පැඟිලි කටුවකින් ඒ දෂ්ටමුඛය සිදුරු කිරීමේදී අපිට ඕනෑම දෙයක් භාවිතා කරන්න බැහැ. භාවිතයට ගන්න පැඟිලි කටු පමණයි. විශේෂයෙන්ම ඒ සඳහා දිහි කටුව ඉතාමත්ම යෝග්‍යයි. කටුවක් අරගෙන දෂ්ටමුඛයේ පාදන ඔබට පේනම ඇති. සුලගිල්ලට ආසන්නයේ සතා දෂ්ට කරලා තියෙන දත් දෙකක් දර දෙකක වැදීමක් වෙලා තියෙනවා. ඒ වගේම ඔබ හොඳින් මේ දිහා බලන් ඉඳියොත් පේනම ඇති ඒ දෂ්ටමුඛය දෙහි කට්ටකින් සිදුරු කරන්නට බැරි තරමට ඉතාමත්ම හයියට පවතින්නේ. අත්දැකීමෙන් මම මේ සම්බන්ධයෙන් ඔබට මතක් කරන්නේ මේ විස සහිත සතුන් දෂ්ටනය කරාට පස්සේ උග්‍ර විස සතුන් දෂ්ටනය කරාට පස්සේ දෂ්ටමුඛයේ ඉතාමත්ම තද භාවයක් හයිය ගතියකටපත් වෙනවා. හැම අර තිබුණට වඩා. එතකොට පැඟිලි කටුවෙන් අපි කඩනකොට ඒක ඒ වෙලාවේ කඩා ගන්න බැරි තරමට ඉතාමත්ම හයිය හැමක් හැටියට තමයි තියෙන්නේ. උණු වතුර ගන්න මේ අයිය මට දුම් පැයෙන් වතුර ගන්න දෙන්න. මල්ලිය දෙයි දාපු බේසමත් අහලා ගන්න. එළියෙන් හලන්න. තා බේසමක් කරන් ඉන්න. ඔය බේසම කරන් ඉන්න. අර එළියේ තියෙන බේසම. හරිද? මූලිකවම අපි දෂ්ටමුඛය පහදාගත්ත පැඟිලි කටුවක ආධාරයෙන් ඊළඟට විස ඇදීම සිදු කළ යුතුයි. ඒ කියන්නේ සර්ප දෂ්ටනයකදී රුධිරයට එකතු වෙන විස ප්‍රමාණය එහෙම නැත්නම් අපේ ශරීරයට එකතු වෙන විස ප්‍රමාණය සම්පූර්ණයෙන්ම මෙවැනි දෙයකින් ඇදලා ඉවර කරන්න බෑ. නමුත් ආසන්නයේ තියෙන විස ඇදීමකට ලක් කරන්න පුළුවන්. ඒකට මම අර මූලිකවම කිව්වා ප්‍රතිකාර ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ඔබ දකින්නේ වීදුරු බෝතලයක් මාර්ගයෙන් විස අදින එක. එතකොට පිරිසිදුව වීදුරු බෝතලයක් අරගෙන උණු වතුර දාලා රස්නේ උණු වතුර දාලා උණු වතුර ටික හලපු විගස අර පාදපු දෂ්ටමුඛයට හොඳට කඩ තුලක් නැති වෙන්න හොඳට සීල් වෙන්න තියෙනවා. ඔබට පේනවා ඇති ඒ තද කරලා තිබ්බට පස්සේ ඒ ආසන්නයේ තියෙන විස ප්‍රමාණය අපිට යම් ප්‍රමාණයක් හෝ එළියට අරගන්න අවස්ථාව තියෙනවා. මේ ප්‍රතිකාරය කරනකොට ඔබ දැනුවත් විය යුතුයි උණු වතුර දැන් හොඳ රස්නේ උණු වතුර මේකට යොදන්නේ. ඒ උණු වතුර නැවත හලලා බෝතලයේ තියනකොට කට රත් වෙලා තිබුණොත් වීදුරු කට රත් වෙලා තිබුණොත් එහෙම ඒකට රෝගියාව යම් විදිහකට පිච්චීමක් හෝ දීපට්ට දෙවීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒවා පිළිබඳව හොඳ අවබෝධයකින් මේ කටයුතු සිද්ධ කරන්න ඕනි අත්දැකීම් එක්ක. ඒ වගේම විස බැස්සීම විස ඇදීම කියන මේ කාරණාවත් එක්ක විස අදින බොහෝ ක්‍රම තියෙනවා කියලා මම කිව්වා. ඒ
එකක් තමයි මන්ත්‍ර විද්‍යානුකූලව විස බැහැර කිරීම, විස බැස්සීම කියන කාරණාව. එතකොට සර්ප විස බැස්සීම සඳහා මන්ත්‍ර කාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. අඹාත්තෙන් විස බෑම, දෙහියත්තෙන් විස බෑම, බුලත් කොලෙන් විස බෑම, අතට මතුල්ල විස බෑම, ඒ වගේම අතට මතුල්ල පහරක් ගැසීම තුළ විස බෑම, අතට මතුල්ල ටොක්කක් ඇනීම තුළ විස බැසීම වගේ විශාල පරාසයක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී යම් මන්ත්‍රයක් අපි භාවිතා කරමින් පළපුරුදු බුලත් කොලයකින් විස බෑම සිද්ධ කරනවා. ඇත්තට මෙතෙන්දි සිද්ධ වෙන්නේ විස බැසීමට වඩා මේ බුලත් කොලේ මන්ත්‍රයෙන් සිද්ධ කරන්නේ ශරීරයට ගත වූ විස ඒ පැවතිච්ච ස්ථානයේ, ඒ කියන්නේ වෛද්‍යවරයා ළඟට එනකොට යම් ප්‍රමාණයකට විස දුවලා තිබ්බද ඒ ප්‍රමාණයෙන් නවත්වා ගැනීම. එතනින් උඩට යන්නේ නැතුව ඒ ප්‍රදේශය තුළ විස නතර කර ගැනීමක් තමයි මේ බුලත් කොලේ ගුරුකමෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ සිද්ධ කරන්නේ තමන්ගේ වෛද්‍යවරයාගේ අතට මතුරලා විස බැස්වීම. ඒ දවස්වල නියමිත මන්ත්‍රණ කාණ්ඩ දක්වලා තියෙනවා. මේවා අතිශය දුර්ලභ දේවල් නෙමෙයි. සර්ප විෂ සම්බන්ධයෙන් මේ විෂ වෙදකම සම්බන්ධව අධ්‍යයනය කරපු ඕනෑම කෙනෙක් දන්නවා. මේ සම්බන්ධව විශාල මන්ත්‍ර රාශියක්ම තියෙනවා භාවිතයට. ඉතින් මේ කරන්නේ අතට මතුරලා විස බැස්වීම. මේ ඊ타ත්ම සාර්ථක වගේම මට ප්‍රත්‍යක්ෂ නිරන්තරයෙන් භාවිතා කරන මන්ත්‍රයක්. මන්ත්‍ර දෙක තුනක් භාවිතා කරන දැන් බුලත් කොලින් විස බෑ, ඒ වගේ මතර මතුල්ල විස බානවා. මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ හදිසි තත්වයක් තියෙනවා නම්. ඒ කියන්නේ අපි හිතමුකෝ සමහර වෙලාවට ඉතුරු බෙහෙත් ටික හදාගන්න කවුරුකත් නැත්තම් වෛද්‍යවරයාට මේ ටික කරගන්න වෙනවා නම් කෙටි මන්ත්‍රණ භාවිතා කරලා මන්ත්‍ර කාණ්ඩ දෙක තුනක් කෙටියෙන් කරලා ඒ කටයුත්ත සිද්ධ කරන එක. මේ මරෝ තියනවා මෙතන චුට්ටක් කියලා දැන් කකුල කැක්කුම තියෙන්නේ මේ මෙතන විතර දාක්කේ නැත්තම් කකුල උඩහට තියනවද? මෙතන ඒ වගේම සමහර මන්ත්‍රණ තියෙනවා ඒ මැතිරිය යුතු ප්‍රමාණය වැඩි. සමහරලාට 21 54 108 ආදී වශයෙන් ඒ වගේ විශාල කාලයක් ගන්න ඕනි. හැබැයි ඒ තුලින්ම ගැටලුව සංසිඳවා ගන්න හැකියාවක් තියෙනවා. නමුත් මේ භාවිතා කරන මන්ත්‍රණ ඇත්තටම 7 පාර 11 පාර වගේ මතුරන තියෙන කෙටි අවස්ථා ගානක් මතුරිය යුතු මන්ත්‍ර කාණ්ඩ. ඒ වගේම ඔබට පේනවා මම මූලිකව මතක් කළා මේ කාරණාව දෂ්ටමුඛය ළඟ පාදනකොට විශාල ආයාසයක් දරන්න වෙනවා. ඔබට දැන් පේනවා දෙහිකටුව තියලා තදින් හැම කඩන්න ඕනේ. සාමාන්‍යයෙන් පවතින හැමට වඩා අර විෂ සහිත සර්පයෙක් දෂ්ට කරලා පස්සේ මම අත්දැකීමෙන් දැකලා තියෙනවා ඒ ස්ථානයේ අවට සහ ඒ ස්ථානයේ හැම දැඩි වෙනවා. නමුත් කොපමණ දැඩිකමක් තිබුණත් මතක තියාගන්න මේ ප්‍රතිකාර ක්‍රමයේදී දෂ්ටමුඛයේ පාදා ගැනීම අනිවාර්යයි. නැතිනම් අපි කොච්චර හොඳ බෙහෙතක් රෝගියාට තිබ්බත් එය අපි බලාපොරොත්තු වෙන මට්ටමින් විස ඇදීම සිද්ධ වෙන්නේ නැහැ. නියමිත ඖෂධය සකස් කරගන්න තෙක් අමතර කාලය තුල අපිට පුළුවන් මේ වගේ ඊටා කෙටි වේලාවකින් සකස් කරගත හැකි ඖෂධයක් සකස් කොට ගැල්වීම සිද්ධ කරන්න විෂ පාලනය සඳහා මේ වෙලාවේදී අපි භාවිතයට ගන්නේ ඇන්ඩ්‍රොකැපිස් පැනිකුලාටා කියන විද්‍යාත්මක නාමකරණයෙන් දක්වන ඒ වගේම ආයුර්වේදයේ තුල යවතිත්තකා කියලා හඳුන්වන ඖෂධය. අවාසනාවකට මේ ඖෂධය වර්තමානයේ වනකොට වැරදියට හඳුන්වාගෙන තියෙනවා බොහෝ දෙනෙක්. වල් බින් කොහොඹ, බින් කොහොඹ, කිරාත ආදී නම් වලින් හැඳින්වුවාට මෙය බින් කොහොඹ නෙවෙයි. මේ යවතිත්තකා හෙවත් කිරියාතා. පසුකාලීන ඖෂධ ග්‍රන්ථවල බෙහෙත් වට්ටු ලියවීමේදී මේ ඖෂධය
බින් කොහොම වශයෙන් දක්වලා තියෙනවා. නමුත් නිවරදිව ගත්තහම ආයුර්වේද නිගණ්ඩු සහ නූතන විද්‍යාවත් මුසු කරලා ගත්තහම මේ ශාකය කිරි ආතාවිය යුතුයි. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබව දැනුවත් කිරීම ඉතාමත්ම වටිනවා. ඒ වගේම මේ ඖෂධය සම්බන්ධව දීර්ඝ විස්තරයක් මීට පෙර මම පළ කරලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් ගරුඬ, පත්තෑ, ගෝනුසු යන සත්තු 3 දෙනාටම එකම බෙහෙතකින් ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ඖෂධය තමයි මම ඉදිරිපත් කරන්නේ. හරිම සරලයි. ශාකයේ සහ මුලින් අර ගැනීම, දෙහි ඇඹුලෙන් ඇඹරීම, ගැල්වීම. ඔය කටයුත්ත තමයි කරන්න තියෙන්නේ. ඉතින් අර මැල්ලුම සකස් වෙන තුරු මේ ඖෂධය අපි ගල්වනවා. ප්‍රමාණය සාමාන්‍යයෙන් දොඩම් ගෙඩියක් තරම් වූ ගුලියක් සකස් කරලා තියන්න කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මම මේ රෝගියාගේ දෂ්න ප්‍රදේශයේ පටන් ඉදුවම තියෙන ප්‍රදේශය දක්වාම සම්පූර්ණ කොටසේ මේ ඖෂධය ආලේප කළා. මොකද සහ මුලින් අරගෙන දෙහි ඇඹුලින් ඇඹරුවාම ක්‍රීම් එකක් වගේ අපිට ගල්වන්න පුළුවන්. මේ පේන්න තියෙන්නේ මේ වෙලාවේදී රෝගියාට බොන්න දෙන ඖෂධය. ඉතාමත්ම වටින ඖෂධයක්. මේ විශේෂයෙන්ම කුණ කටුවක දෂ්ට කළාම මූලිකවම වකුගඩු වලට හානි වෙන්න පුළුවන්. ඒ වකුගඩු වලට වෙන හානිය නැති කිරීමත්, ඒ වගේම රෝගියාගේ ශරීරයේ පුරා විෂ පැතිරීමත් කියන මේ කාරණා දෙක නැවැත්වීමට තමයි මේ ඖෂධය පානය කරන්න දෙන්නේ. මෙතෙන්දි කරන්නේ ඖෂධ 3ක් සුසංයෝග කිරීම. මේ ඖෂධ තමයි අරත්ත අලය ගහේ මුල් කොටසත් එක්ක අර ගොබේ සහිත කොටසත් එක්ක ලබාගෙන කොටලා සොව රස ඉස්ම අර ගන්නවා. ඒ ප්‍රමාණයට දෙහි ඇඹුල් යොදනවා. ඒ දෙකේම ප්‍රමාණයට පිරිසිදු එළඟි තෙල් යොදනවා. එතකොට වතුරත් එක්ක තෙල් කවලම් නොවන නිසා අපි මේක උණු වතුර භාජනයක තියනවා. රත් වුණාට පස්සේ කවලම් වෙන නිසා. එහෙම රත් වුණාම කවලම් කරලා බොන්න පුළුවන් ප්‍රමාණයෙන් මද උණුසුමේ රෝගියාට පෙවීම සිද්ධ කළ යුතුයි. ඊළඟට ඔබ මේ දකින්නේ මැල්ලුම සඳහා ගන්න ඖෂධ. මේ ඖෂධය ඔබ හඳුනන ඖෂධයක් විය යුතුයි. මේ තියෙන ගැඩුම. ගැඩුම ශාකයෙහි පොතුත් කොළත් අර ගන්නවා. ඒ වගේම දෙහි ගහේ පොතු කොළ අර ගන්නවා. අමු කහලුණු යොදනවා. කොටනවා, මලවනවා, බඳිනවා. මැල්ලුම් සකස් කර ගැනීමේදී මතක තබා ගන්න මැල්ලුම ඉතාමත්ම වේලිච්ච කරවෙච්ච ස්වභාවයකට මලවා ගන්න එපා. සාමාන්‍යයෙන් මද වශයෙන් වතුර ගතිය තියෙන්නත් බෑ, වැඩියෙන් වේලෙන්නත් බෑ. මධ්‍යම ප්‍රමාණයේ තබලා තමයි මැල්ලුම් සකස් කරගත යුතු වන්නේ. දැන් අපි බලමු මේ රෝගියාට මම අර කිව්ව විදිහට මේ ඖෂධය උණු වතුරේ තියලා සකස් කරලා තියෙන්නේ. දැන් පතක ප්‍රමාණයක් අණු කෝපයක් පමණ රෝගියාට පානය කිරීමට ලබා දෙනවා. ඖෂධය පානය කළෙන් අනතුරුව උණු වතුර ස්වල්පයකුත් රෝගියාට දෙනවා. අත්‍යවශ්‍යතාවයක් නෙවෙයි. නමුත් අර තෙල් සහිත යෝගයක් නිසා යම්කිසි අප්‍රියාවක් හෝ එහෙම අපහසුාවක් තියෙනවා නම් උණු වතුර ටිකක් පානය කරන්න දෙන්න පුළුවන්. මේ තියෙන්නේ මේ කුණ කටු දෂ්ටනයකදී අපිට බඳින්න පුළුවන් යෝග්‍ය මැල්ලුමක්. ගැඩුම ගහේ කොළපොතු, දෙහි ගහේ කොළපොතු, අමු කහ, ඒ වගේම ලුණු එකතු කරලා හොඳට කොටා ගන්න ඕන මේ ඖෂධය. මැල්ලුමක් වෙන තරමට ඒක හොඳටම කෙටෙන්න ඕනි. සමහර අවස්ථාවලදී මම දැකලා තියෙනවා දෙවන වරට ප්‍රතිකාර සඳහා මල් ළඟට ආවට පස්සේ මූලිකවම ප්‍රතිකාර කරපු ස්ථාන වලින් මේ මැල්ලුම් බඳිනකොට කැබලි ස්වභාවයක් ඒවැ පේන්න තියෙනවා.
නමුත් හොඳට කෙටෙන්න ඕනි. දැන් අපේ මැල්ලුම හදලා අවසන් වෙනකොට අපි අර කලින් තියපු ඒ යවතිත්තකා එහෙම නැත්නම් කිරියාතා කියන ඖෂධය ඒ ලේපය අපි කකුලෙන් ඉවත් කරනවා. ඉවත් කරනකොට දැන් බලන්න අර කලින් තිබුණ තරම් දැඩි වේදනාවක් නොවන තරමට යම්කිසි පාලනයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ තියෙන අපි සකස් කරගත්ත මැල්ලුම දෙහි කොළපොතු ගැඩොබ ගහේ කොළපොතු අමුකහලුණු සුසංයෝග කොට සකස් කරන්නට යෙදුන මැල්ලුමයි දැන් කකුලට තියන්නේ. ඉතින් මේ හැම අවස්ථාවකදීම ඔබ වග බලා ගන්න ඕනේ දෂ්ටමුඛය සම්බන්ධයෙන්. දෂ්ටමුඛය වැහෙනවා. ඒ වගේම අවහිරතා ඇති වෙලා තියෙනවා නම් ඒ ස්ථානය නැවත විවර කරලා දෂ්ටමුඛය පහදලා බෙහෙත් බැඳීම කළ යුතුමයි. ඔබ දෂ්ටමුඛය පහදන තරමට තමයි ඒ බෙහෙතේ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ. ඉතින් රෝගියා පිළිබඳවත් රෝගියාගේ වේදනාව පිළිබඳවත් සැලකිල්ලට අරගෙන බොහෝම සාවධානව කෙරිය යුතු කටයුත්තක් තමයි දෂ්ටමුඛය පැහැදීම. දැන් අපි සිද්ධ කරන ප්‍රතිකාරය මූලික වශයෙන් අවසන් වෙනවා. සැබවින්ම මේ ප්‍රතිකාරය සාර්ථක සහ අද්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්. මැල්ලුම් බැඳීමෙන් පසුව රෝගියාගේ වයස, තත්ත්වය, පවතින අනෙකුත් රෝග නාඩි පරීක්ෂාවෙන් පසුව අවශ්‍ය කැඳ නිර්දේශ කිරීම කරනවා.